අපි කතා කරන්න යන්නේ 10 වසර ප්‍රතිශත පාඩමේ තියෙන තවත් එක බදු වර්ගයක් වෙන එකතු කළ අගය මත බදු. එහෙමත් නැත්නම් value added tax. අපි මේක කෙටි කරලා හඳුන්වනවා VAT කියලා. එහෙනම් VAT සම්බන්ධ ගැටලු විසඳන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගමු. VAT බද්ද අය කරන්නේ භාණ්ඩයක හරි සේවාවක් හරි විකුණන මිලෙන් යම් ප්‍රතිශතයක් විදියට. එහෙනම් මේක අපි උදාහරණකින් පැහැදිලි කරගමු. මේසයක විකුණු මිල රුපියල් 20000යි. රජය විසින් අය කරන VAT ප්‍රතිශතය 15%යි නම් මේසය මත අය කරන VAT බද්ද කීයද කියලා අපි හොයමු. එහෙනම් භාණ්ඩයේ විකුණු මිල 20000යි. ඒ මත අය කරන බද්ද 15%. එහෙනම් 20000කට 15%ක් VAT විදියට ගෙවන්න ඕන. 0.2කට 0.2 කැපුණා 200 ගුණ කිරීම 15 රුපියල් 3000ක් විදිහට අපට උත්තරේ හම්බ වෙනවා. එහෙනම් 20000කට ලකුණු කරලා තිබු මේසයකට ගෙවන්න ඕන VAT බද්ද රුපියල් 3000ක්. මේ රුපියල් 20000ක් වෙච්ච මේසේ VAT බද්ද අය කරෙන් පස්සේ ඇත්තටම විකුණන ගාණ අපට හොයන්න පුළුවන් 20000ට අදාළ VAT බද්ද එකතු කරලා. එහෙනම් අපට VAT පස්සේ විකුණු මිල හොයන්න පුළුවන්. මේ මේසේ ලකුණු කරලා තිබු මිල වෙච්ච රුපියල් 20000ට අය කරපු VAT බද්ද එකතු කරලා. එතකොට උත්තර එනවා රුපියල් 23000ක් කියලා. එහෙනම් 20000ක මේසයකට 15%ක VAT එකක් අය කරෙන් පස්සේ ඇත්තටම විකුණන මිල වෙන්නේ රුපියල් 23000යි. රුපියල් 5000ක විදුලි බිලකට රජය විසින් 15%ක VAT බද්දක් අය කරනවා නම් මෙන්න මේ විදුලි බිලට ගෙවන්න ඕන VAT බද්ද කීයද කියලා අපි හොයමු. එහෙනම් අපට මෙන්න මේ බිලට ගෙවන්න ඕන VAT බද්ද හෙව්ව හැකි 5000 15%ෙන් ගුණ කරා. එහෙනම් 5000ට 15%ක් බලන්න තියෙනවා. 0.2කට 0.2 කැපුණා 50 15ක් රුපියල් 750ක් විදිහට අපට මෙන්න මේ බිලට ගෙවන්න ඕන VAT බද්ද ලැබෙනවා. එහෙනම් මේ බිල ගෙවද්දී රුපියල් 5000ක් ගෙවන්න ඕන VAT බද්දක් ගෙවන්න ඕන. එහෙනම් අපට VAT වලින් පස්සේ මුළු බිල්පතේ වටිනාකම හොයන්න පුළුවන්. රුපියල් 5000ට VAT බද්ද වෙච්චි රුපියල් 750 එකතු කරලා. එතකොට අපට උත්තරේ හම්බ වෙනවා රුපියල් 5750ක්. අපට භාණ්ඩයක නිෂ්පාදන වියදම් ටික දුන්නොත් VAT බද්ද ගන්න එක නෙමෙයි අපි බලමු. පුටුවක නිෂ්පාදන වියදම සඳහා වෙන වියදම් ටික අපට දීලා තියෙනවා. දී වලට යනවා රුපියල් 4000ක්, ඇන වලට යනවා රුපියල් 500ක්, ශ්‍රමයට යනවා රුපියල් 1500ක්, වෙනත් වියදම් රුපියල් 1000යි. එහෙනම් අපෙන් අහනවා මුළු නිෂ්පාදන වියදම කීයද කියලා. එහෙනම් මෙන්න මේ වියදම් ටික දරලා තියෙනවා පුටුව හදන්න. එහෙනම් අපි මේ ටික එකතු කරන අපට එනවා පුටුවක් නිෂ්පාදනය කරන්න ගියපු වියදම කීයද කියලා. එහෙනම් අපි මේ ටික එකතු කරමු. එතකොට උත්තරේ එනවා රුපියල් 7000ක් විදිහට. එහෙනම් පුටුවක නිෂ්පාදන වියදම වෙන්නේ රුපියල් 7000යි. රුපියල් 7000ක් පුටුවක් හදන්න ගියා නම් මෙන්න මේ පුටුව හදපු කෙනා මේ පුටුව රුපියල් 7000ටම කඩේ විකුණන්නේ නැහැ. මෙයා මේකට තව ලාභෙකුත් තියාන තමයි විකුණන්නේ. එහෙනම් අපට ගාණේ දීලා තියෙනවා රුපියල් 3000ක් මෙයා ලාභ තියා ගන්නවා කියලා. එහෙනම් අපි VAT බලන්න ඕන මෙන්න මේ නිෂ්පාදන වියදම නෙවෙයි මේ පුටුව කඩේ විකුණන්නේ කීයද? ඒ විකුණන මිල මත තමයි අපි VAT බද්ද ගණනය කරන්න ඕන. ඊට පස්සේ හදමු විකුණුම් මිල. එහෙනම් අපට විකුණුම් මිල හොයන්න පුළුවන්. නිෂ්පාදනය කරන්න ගියපු රුපියල් 7000ට මෙයා අපේක්ෂා කරන ලාභය වෙච්ච රුපියල් 3000 එකතු කරා නම් එතකොට අපට හම්බ වෙනවා රුපියල් 10000ක් කියලා. එහෙනම් ඇත්තටම මේ පුටුව කඩේ විකුණන්න තියෙන රුපියල් 10000ට. එහෙනම් VAT බද්ද ගණනය කරන්න ඕන අපි මෙන්න මේ විකුණුම් මිල මත. එහෙනම් VAT බද්ද අපට හොයන්න පුළුවන් රුපියල් 10000ට බදු ප්‍රතිශතයේ 15%ක් හින්දා මෙයාව 15%ෙන් ගුණ කරලා 0.2කට 0.2 කැපුණා 15%ෙන් ගුණ කරාම උත්තරේ රුපියල් 1500යි. එහෙනම් මෙන්න මේ රුපියල් 7000ක් නිෂ්පාදන වියදම වෙච්ච පුටුවට අය කරලා තියෙන VAT බද්ද වෙන්නේ රුපියල් 1500ක්. ඔයාලා හොඳට මතක තියාගන්න නිෂ්පාදන වියදම් ටික දීලා තිබ්බොත් අපි VAT බද්ද ගණනය කරන්නේ නිෂ්පාදන වියදම් මත නෙවෙයි භාණ්ඩය විකුණන මිල මත. එහෙනම් නිෂ්පාදන වියදම් ටික දීලා තිබ්බොත් අපි භාණ්ඩය විකුණන මිල ඉස්සල්ලාම හොයා ගන්න ඕන.
ඒ හොයාගත්තු විකුණුම් මිල මත තමයි අපි වැට් බද්ද ගණනය කරන්න ඕන. වැට් බද්ද යටතේ තවත් ගණන් අහන්න පුළුවන් ක්‍රමයක් තමයි වැට් බදු ප්‍රතිශතය අහන්න පුළුවන්. එහෙනම් ඒ වගේ ගණනක් හදන විදිහත් අපි උදාහරණකින් පැහැදිලි කරගමු. විකුණුම් මිල රුපියල් 3000ක් වෙච්චි භාණ්ඩයක් මත අය කරන වැට් බද්ද රුපියල් 450යි නම් අපෙන් අහනවා වැට් බදු ප්‍රතිශතය කීයද කියලා. එහෙනම් අපි මෙයාව ලියා ගන්න ඕන භාගයක් විදිහට 3000කට අය කරන බද්ද 450යි. එහෙනම් 3000 ඉරෙන් යට එයා මත අය කරන වැට් බද්ද ඉරෙන් උඩ. එහෙනම් 3000කට 450ක් නම් ප්‍රතිශතය හොයන්න අපි ගුණ කරනවා 100. බිංදු දෙකට බිංදු දෙක කැපුණා. බිංදුවට බිංදුව කැපුණා. 45 තුනෙන් බෙදුවාම උත්තරේ 15යි. එහෙනම් අපට ප්‍රතිශතය හම්බ වෙනවා 100ට 15ක් විදිහට. තව උදාහරණයක් අපි හදලා බලමු. රුපියල් 6000ක් විකුණුම් මිල විදිහට ලකුණු කරලා තියෙන භාණ්ඩයකට අය කරන වැට් බද්ද රුපියල් 720යි නම් වැට් බදු ප්‍රතිශතය කීයද කියලා අපි හොයමු. එහෙනම් රුපියල් 6000කට අය කරන බද්ද 720යි. එහෙනම් අපි ඒක භාගයක් විදිහට ලියාගමු. 6000කට අය කරන වැට් බද්ද රුපියල් 720යි. ප්‍රතිශතය බලන්න අපි මෙයාව ගුණ කරනවා 100. බිංදු දෙකට බිංදු දෙක කැපුණා. බිංදුවට බිංදුව කැපුණා. 72 6න් බෙදුවාම උත්තරේ 12යි. එහෙනම් අපට උත්තරේ හම්බ වෙනවා 100ට 12ක් විදිහට. තව මේකෙන් ගණන් අහන්න පුළුවන් විදියක් තමයි වැට් බදු පස්සේ වටිනාකමයි වැට් බදු ප්‍රතිශතයයි දීලා අපෙන් අහන්න පුළුවන් වැට් රහිත වටිනාකම කීයද කියලා. එහෙනම් ඒ වගේ ගාණක් හදන්නේ කොහොමද කියලා දැන් අපි ඉගෙන ගමු. ගාණේ දීලා තියෙනවා වැට් බදු ප්‍රතිශතය 100ට 10යි කියලා. ඒ කියන්නේ 100ක භාණ්ඩයකට අය කරන බද්ද 10යි. එහෙනම් ගෙවන්න ඕන මුළු වටිනාකම 110යි. එහෙනම් 100ක භාණ්ඩයකට 10ක් වැට් බද්ද අය කරොත් වැට් පස්සේ වටිනාකම වෙන්නේ 110යි. එහෙනම් අපි මේවාට ප්‍රතිශත ලකුණ දාගමු. එහෙනම් අපි ප්‍රතිශත ටික ලියාගත්තා. දැන් අපි වටිනාකම් වලින් මේ තැන් තුනේ තියෙන වටිනාකම් වලින් එක වටිනාකමක් දන්නවා. ඒ තමයි වැට් බදු පස්සේ වටිනාකම. එහෙනම් මෙතන වටිනාකම අපි දන්නවා 3300යි. අපෙන් අහන්නේ වැට් රහිත වටිනාකම. ඒ කියන්නේ මෙතනට අදාළ වටිනාකම. 3300ක් කියන්නේ 100ට 110ක වටිනාකම. එහෙනම් අපට 3300 110න් බෙදුවා නම් එනවා 100ට 1ක වටිනාකම. අපට ඕන 100ට 100ක වටිනාකම. එහෙනම් මෙයා වුණ කරන්න පුළුවන් 100. බිංදුවට බිංදුව කැපුණා. 11ට කියවත් 1යි. 33ට 11වත් 3යි. එහෙනම් 300 ගුණ කරන්න තියෙන 10න්. එතකොට උත්තරේ එනවා රුපියල් 3000ක් විදිහට. එහෙනම් වැට් රහිත වටිනාකම වෙන්නේ රුපියල් 3000යි. වැට් ගෙවුවෙන් පස්සේ වටිනාකම රුපියල් 3300යි නම් අය කරලා තියෙන වැට් බද්ද හොයන්න පුළුවන් අපිට මේ දෙන්න අතර වෙනසෙන්. එහෙනම් වැට් බද්ද වෙනවා රුපියල් 300ක්. අපි තවත් උදාහරණයක් බලමු. භාණ්ඩයක වැට් පසු වටිනාකම රුපියල් 22400යි. ඒ මත අය කරලා තියෙන වැට් බද්ද 100ට 12යි නම් වැට් රහිත වටිනාකම කීයද කියලා ඇහුවොත් ඒක හදන විදිහ අපි බලමු. එහෙනම් අපි දන්න ප්‍රතිශතය 100ට 12යි. එහෙනම් 100ක භාණ්ඩයකට අය කරන බද්ද 12යි නම් වැට් පස්සේ ගෙවන්න ඕන 112ක්. එහෙනම් මේ හැමතැනටම ප්‍රතිශත ලකුණ දාගන්න ඕන. එහෙනම් ප්‍රතිශත ටික ලියාගෙන ඉවරයි. එක තැනක වටිනාකමක් දීලා තියෙනවා 22400යි කියලා. ඒ තමයි වැට් පසු වටිනාකම. ඒ කියන්නේ මෙතනට අදාළ වටිනාකම 22400. අපෙන් අහන්නේ වැට් රහිත වටිනාකම. ඒ කියන්නේ මෙතනට අදාළ වටිනාකම. 22400 කියන්නේ 100ට 112 වටිනාකම. එහෙනම් 22400 112න් බෙදුවා නම් අපට එනවා 100ට 1ක වටිනාකම. අපෙන් අහන්නේ 100ට 100ක වටිනාකම. එහෙනම් මෙයා ගුණ කරන්න තියෙන්නේ 100. 112ට 112 1යි 227ට 112 2යි. එහෙනම් අපට ගුණ කරන්න තියෙන්නේ 200 ගුණ කරන්න තියෙන්නේ 100ෙන්. එතකොට උත්තරේ එනවා රුපියල් 20000ක් විදිහට. එහෙනම් මේ භාණ්ඩයේ වැට් රහිත වටිනාකම රුපියල් 20000යි. එහෙනම් මේකට අය කරලා තියෙන වැට් බද්ද හොයන්න පුළුවන් අපට
22400න් 20000ක් අඩු කරපුවාම එතකොට උත්තර එනවා 2400ක් විදියට. එහෙනම් 22400ක් වැට් පසු වටිනාකම වෙච්ච භාණ්ඩයක වැට් රහිත මිල 20000යි අය කරලා තියෙන වැට් බද්ද 2400යි. වැට් බදු පස්සේ වටිනාකම රුපියල් 4600ක් උත් වැට් ප්‍රතිශතය 115කුත් වෙච්ච භාණ්ඩයක අය කරලා තියෙන වැට් බද්ද කීයද කියලා ඇහුවොත් ඒ කොහෙන්ද අපි බලමු. වැට් ප්‍රතිශතය 115යි. ඒ කියන්නේ 100ක භාණ්ඩයකට ගෙවන්න ඕන 15ක්. එහෙනම් ගෙවන්න ඕන ඔක්කොම මුදල 115. එහෙනම් මේ හැමතැනටම ප්‍රතිශත මාක් එක දාගමු. අපි දන්නවා වටිනාකම 4600යි වැට් පසු වටිනාකම. එහෙනම් මෙතන වටිනාකම 4600යි. අපෙන් අහන්නේ වැට් බද්ද ඒ කියන්නේ මෙතනට අදාළ වටිනාකම. එහෙනම් 4600 කියන්නේ 100ට 115 වටිනාකම. එහෙනම් 4600 115න් බෙදුවොත් අපට එන්නේ 100ට 1ක වටිනාකම. අපට ඕන 115ක වටිනාකම. ඒක හඳුන්වන්නේ යාවුන කරනවා 15. 115ට 115 වේවා 1යි. 400ට 115 වේවා 4යි. එහෙනම් මෙතන බිඳුවයි 40 15 ගුණ කරපුවම උත්තරේ රුපියල් 600. මෙන්න මේ වැට් පසු වටිනාකම ඇතුලේ තියෙන වැට් බද්ද රුපියල් 600යි. වැට් පසු වටිනාකම 4600යි නම් වැට් රහිත මිල අපට හොයන්න පුළුවන් 4600න් 600ක් අඩු කරලා. එතකොට අපට උත්තර එනවා රුපියල් 4000යි. වැට් බදු සම්බන්ධ ගාණක් ආවොත් ඒක හදන්න පුළුවන් සියලු ක්‍රම අපි දැන් ඉගෙන ගත්තා. මේවා හොඳට ප්‍රැක්ටිස් කරගත්තොත් තමයි ඔයාලට මේ සම්බන්ධයෙන් ඉන ලොකු ගාණක් හදන්න පුළුවන්.